friends, welcome back to another gameplay video. අද ප්ලේ කරන්න යන්නේ වලව්ව. මේක ලංකාවේ සුපිරිම හොර ගේම් එක. මේක ඇවිල්ලා ඊට හරියට මාසයක් ඒ කියන්නේ දෙසැම්බර් 9 වෙනිදා තමයි මේක ආවේ. ගොඩක් අය මේක ප්ලේ කරලා තිබ්බේ වුණාට මට ප්ලේ කරන්න ටිකක් කල් ගියා අවුලක් ගන්නවා. අපි දැන් මේකේ ස්ටෝරි බලමු. අම්මට සිරියාචි නෝ බණ්ඩාරේ. කවුද දන්නේ දාදී. පසුබිම තියෙන ඒවනම් ජීවගේ ඉන්න වෙලා නැහැ. වැඩකාරය කඩු බණ්ඩ. අඩු අර ඒක 100ක් වැඩකාරයද? උලක්නේ මයිට 100 කියලා 100ක්. කියන්නේ දන්නයි. අඩු කැත නමක් තියෙන්නේ මට. මේක. ඒමදි රුත් කැතයි තට්ටේ. හරි අවුලන්නේ අපි යන් දැන් ගේම් එකට. මට ස්ටෝරියක් තියෙනවා. ගමේ මිනිස්සු කියන විදිහට මේ වලව්ව අద్භූත සිදුවීම් වලින් පිරිච්ච තැනක්. ගේට්ටුවෙන් ඇතුළටම එනකොටම අමුතු සීතලක් එක්ක කියා ගන්න බැරි තරම් පාළු මූසල හැඟීමක් දැනුණා. වලව්ව ඇතුළෙන් එක එක සද්ද ඇහෙන්න පටන් ගත්තා. ඒ නිසා මම තව ටිකක් වලව්ව ළඟටම ආවා. එකපාරටම කවුරු හරි මගේ පස්සෙන් එනවා වගේ දැනුන නිසා මම පිටිපස්සට හැරුණා. ආයෙත් යමු ගවයන්. ඒත් එක්කම මාව පොළව ඇතුළට කඩාගෙන වැටුණා. මොකක් වෙන කරන්න දෙයක් නැද්ද මන්ද? එතනින් පස්සේ මට මුකුත් මතක නැහැ. මතක තියෙයි වැටිච්ච පාර. හරි ගයිස් අපි ගේම් එකට ආවා. මම මේ කොහෙද ඉන්නේ? අපි 100ක් ගෙදර ඉන්නේ. හරිම පාළු තැනක්. පාළු නැතුව ගියේ. පුළුවන් තරම් ඉක්මනට මෙතනින් පැන ගන්න ඕනේ. තෝනා කියයි මම ඉන්න බයින්නෝ. මේ මොකද මේ? පේන විදිහට පරණ ඩයරියක් වගේ. බලමු. මොකක් තෝන් නැද්ද යන්නේ අනුන් ගෙදරන. මෙන්න මේක ඩිම් වෙනවා. අවුලක් නේ. බ්ලා 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 ඕගොල්ලෝ මේ කියවන්නේ මට වැඩක් නෑ. ඤඤඤඤ නිදන්නවලු. අවුලක් නෑ. ඕගොල්ලන්ට පේනවා දැන් මෙතනින් කාසි ටිකක් ලෝඩ් වෙනවා. අවුලක් නෑ. ලෝඩ් වෙන්න මේ මන්දම තාම ලෝඩ් වෙනවා. ඉතින් අනිවාර්යෙන් subscribe කරන්නත් අමතක කරන්න එපා. like කරන්න, share කරන්න, හැමදේම කරන්න. නිකන් ඉන්න එපා. comment කරන්න. මම description එකේ link එක දාන්න අනිවාර්යෙන් මේක ගහන්න. ඔයාලට සහගියද? පව්. තාම මේක loading වෙනවා. පොඩ්ඩක් මේක ඉක්මනට load වෙන්න බැරියයි දන්නේ. අවුලක් නේ. තාම load වෙනවා. ගේම් එකක් තමයි. ලංකාවේ ඇති හොමෝ තමයි. හරි ගයිස් ඉතින් ගේම් එකක් තාව අපි දැන් ප්ලේ කරලා බලමු. පොඩ්ඩ උඩ බලමු. අම්මට සිරි. මේ වලින් තමයි අර කිව් එක වැටිලා තියෙන්නේ. එන දඩ අර වල කවුද නැහැ. මු මැරිලා නැහැ කිව්වම පුදුමයි. මෙතන අතුර තියෙනවා අපි ඒක අරගමු. දැන් දුර අරගමු. මේ දුරත් ඇරෙන්නේ අක්කා. හරි දොර නම් ඇරුණා. අපි පොඩ්ඩ එළියට යමු බලන්න. අම්මලා සිරි මෙතන නිදන්නද? මේ තියෙන්නේ අර කිව්ව නිදන්න තුල වෙන්න ඕනේ. ඔව් ඒක තමයි ඒ කියවන්න ඕනේ සින්දුවක් තියෙනවා අපි ඒකම හමු. අම්මට සිරි ලේසින් රටාවට ඇවිල්ලා තියෙනවා. මම මේ රට ඔක්කොම දන්නවා ගයිස්. මේ රට හතරක් තියෙනවා. ඒ රට හතරම මම දන්නවා. පාරක් තියෙන එක. කියන්න එපා කාටවත් මොලුකුර හසක් තියෙනවා. හරි මෙතන කාසිය. මෙතන කාසිය. අඩු එහෙම බැලුවොත් මේක වාසි. මේ යතුරු අපිට වැඩ නැහැ. මෙතන කාසිය. අපි මේ දොර අරගෙන මේක ගමු. හරි. අපි දොර අරගමු ඉක්මනට. මුලින් මේ යන්නේ. එනින් එනේ ගලවන්නේ ගැම්මට. එනින් එනේ. ඊට පස්සේ යටේ. හරි. දැන් මේක ඔයාලා දන්නේ නැති මේක ඉන්නේ සාරිය හොදලා නැති හපුටු ආච්චි කෙනෙක්. දෙකලත් ඇති. දෙකල නැත් අද බලාගන්න. හරි. කොහොම යන්නේ? හරි. වලවත්ත. දැන් අපිට මේ ක්‍රෝබාර් එක වැඩන්නේ. දැන් මේ කාසිය දුන්න. දැන් ඉතින් අහා ඉන්න දෙයක් නැහැ. කෙලින්ම යන් 3 වෙනි තට්ටුවට කිව්වට මේ මොකද්ද මේ? හරි. 3 වෙනි තට්ටුවට යන් දැන්. ආච්චි මාව දැක්කලු ඔලි වැඩි. ආච්චි කොහේ ඉන්නවද? අනේ ආච්චිට හරි වස්තුවක් තියෙනවා නේ හොරගම් කර. අම්මට සිරි ආච්චි උඩ තත්ත්වේ. සීයෝ. කියනවා නම් ඉන්න. අම්මට සිරි සීයා නිදන් නෝනේ. උන් දෙන්නම එක තැනින් ගියාම ඕකේ ප්‍රශ්නේ.
මට මතක හැටියට ලීවරේ මෙන්න මේ ලාච්චුවේ තියෙන්න ඕනේ නැති වුණොත් තමයි. දැක්කනේ guys මං කිව්ව දෙයක් වරදිනවද නෑනේ. ආච්චියවද? නෑ. මෙතන හැංගෙන්න හොඳ තැනක් වගේ. හැංගි හොරා බඳින වෙලානේ. යම් උඩ තට්ටුවට. ආච්චිනවලු guys. ඔවුලක් හැංගෙමු ශ්‍රී ලංකාව. වටපිටින් පොඩ්ඩක් හුලං සද්දයි මේ දවස්වල ආවේ. අමු හුලඟක් ඉතින් දන්න ඇති. ආච්චි ගියාද? අම්මට සිරි ආච්චි ඉස්සරහා. ආච්චි යනවා වගේ. ආච්චි ගිය ගමන් එළියට යන්න හොඳ නැහැ. එතකොට ආයෙත් දැකලා අපේ පස්සෙන් ඉන්නවා. මොකද බැරි. යම් බලන්න දැන්. අම්මට සිරි මං කිව්වේ මෙතන හැංගෙන්න හොඳ තැනක් වගේ. ඔය ඉතින් හැංගෙන්න හොඳ ඉඳන් මෙතන හැංගුනේ. මොඩියක්. ආච්චි යනවාද කොයිද? ආයෙත් දැක්කලු. මෙතන හැංගෙන්න හොඳ තැනක් වගේ. දැන් කීසරයක් කිව්වද මං හැංගෙන්න හොඳ තැනක් කියලා. පොදුම වදයක් නෙමෙයි. ආයෙ කිව්වොත් නම් මං හැංගෙන්නේ නැහැ. යනවා එළියට. ආච්චි ගිහින් වගේ. ගිහින් කිව්වට මෙතන යම් තුන්වෙනි තක්කුවට 100ට බයිද? 100? අපිට බයි නෑ. අපි වගේ ඇඟ හරහා යන්නේ. මොකක් හරි යුවා ඒකට ඇහුන්නේ. අවුලක් නේ. 100 මේක ඇතුළට આવොත් කරන්න ඕනේ දේ දන්නවද? නෑනේ මන් දන්නේ නැහැ. වටේ පිටේ සද්ද වුණාට ගණන් ගන්න එපා. උදේ ගේමින් මල්ලන. දැන් අහන්න එපා උදේ ගේමින් කොයිද අපේ ගෙදර කියලා ඌ මගේ අල්ලපු ගෙදර. නේ යන්නෙත් නෑ හරි ඌය. කවුරු හරි ඉන්නවද? නෑ කවුරුත් නෑ. පිටක මේ කාසිය ගමු. හරි දැන් යම් පල්ලෙහාට. හරි සනක් කාසියක් තියෙන මේකත් ගමු. හරි සනක් කාසියක් තියෙන මේකත් ගමු. ආච්චිනවලු guys අපි පොඩ්ඩක් මෙතන හැංගෙන්න හොඳ තැනක් වගේ. යකෝ දැන් කීසරයක් කිව්වද හැංගෙන්න හොඳ තැනක් කියලා. අපි දන්නවා මේක හැංගෙන්න තමයි තියෙන්නේ. ඕගොල්ලෝ මේක අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න සුප්‍රීම ගේම් එකක්. ආයිති ගැම්මක් තමයි. අපිට ලීවරෙත් ඕන වෙයි. හැබැයි දැම්මම ඕන වෙන්නේ කන්නේ ආච්චිගේ තාච්චියේ. දැන් කාසියක් තියෙනවා guys අපි ඒකත් අරගමු. ආච්චිනවලු. අනේ ආච්චි ඔයාට කරාටි පුළුවන් උන්සු පුළුවන් අපි දන්නවා එන රමුත් උන්ට ගානේ හරිනේ හිනාව තමයි පෙන්නන්නම් බැරි ආච්චි හෙන්නම කැතයි ඔයති යමු වැසි තරහ ඉදන්නේ ආච්චි තරහුණක් කරන් දෙන්නේ කවුරු වරිනොත් නෑනේ ආවත් කරන්න දෙන්නේ ආසි අපි ගියා කොයි පැත්තටද යන්නේ මෙතන හැංගෙන්න හොඳ තැනක් වගේ. ඒක මූ කීසරයක් කිව්වද හැංගෙන්න හොඳ තැනක් කියලා අපි දන්නවා. කොහොම යාචිනෝල්? අම්මා ජීවා චිලංගම ඉඳලා මන් දන්නේ නැහැ. ඔවුලක් නේ. ආචි යන්නෙත් නේ. මේ ආචි නම් ඇති අමුම වදයක් ඈ. දන්නවනේ ඔවුල් ප්ලේ කරලා බලන්න පාසෙ ඉතින්. ආචි ගියා. ආචි ගියා. අපි ගියා. එනම් ගොල්ලෝ අපි ගියා. මට සිරි යන්න විදිහක් නෑ ආච්චි මට වුණා. යුහූ ආයි ආච්චි. ඔය හැටි හොරා. බෑ ආච්චි මට ඉන්නේ බෑ ආච්චි වැඩ තියෙනවා. ඉවරයක් කරන්න අල්ල ගන්නකෝ ආච්චි. ඕ කියන්නේ ගයිස් ඉන්නකො කොහොමද? ආච්චිනලු. මේ ආච්චි ගානකට මගේ හෙල්ත් බාය කඩ වෙනවා ඔයාලා දැක්කනේ. ආච්චි ඉස්සර ලේසි පාස් බඩුවක් නේ. හරි ආච්චි ඊට පස්සේ අපි සින්දු අහන්න ආච්චි ගියාද ආච්චි ගියා අනේ එනවා මෙතන හැංගෙන්න හොඳ තැනක් වගේ. මම කීසරයක් කිව්වද හැංගෙන්න හොඳ තැනක් කියලා මේ අලුත් අප්ඩේට් එක නම් ඉතින් එපාම වෙන අප්ඩේට් එක. දැන් සින්දු අහමු ආච්චි ගියා. ඕල හල බලන්නකො හිරුස්ටා පරාද අයියේ. කොහොම සින්දු ආයිතින් ගැම්මන්නේ මුරගල පරීක්ෂාවෙන් බලාපන් කාසි දොළොසක් රනින් අරගෙන පාමුලින් මෙහි
ගල්දොරක් ඇත ඇතුල්වීමට නාගමැණිකත් සොයාපන් එයින් මත්තේ නිදහනක් ඇත යකුට විල්ලක් පුදා සීයන කොහොමද සින්දු අර ගල්දොර කියන එක අති ශෝකෙන් කිව්වේ අති ශෝකෙන් කාසිල්ක දාවමු හරි දැක්කද පිස්සු බලු ස්ටාර් එකෙන් දින පිස්සු බල් එක කවුරු දිනවද ඉන්වි තව එක කාසියයි බොයිස් ඕනේ ලිවරි දාගෙන ඉමු සීයේ අම්මට සිරි අන්තිම කාසිය මෙතනලු හරි අන්තිම කාසියත් වගත්ත දැන් තියෙන්නේ ගෙදර යන්න හරි අන්තිම කාසියක් දැම්මා ඩයිමන්ඩයක් දැම්මා ලිවරෙත් දැම්මා දැන් තියෙන්නේ ගෙදර යන්න ඒක කැරකිලා ඉවර නම් අපි ලිවරි අදින්න නැත්නම් ඉතින් ගෙදර යන්න වෙන්නේ කොහොම ලිවරි හරි දැන් මේ ලිවරි දාමු අම්මට හුඩු මත්තනම රත්තරන් අම්බෝ ඒක මේ තියෙන්නේ නිදානේ ඉන්න හැම තැනම රත්තරන් රත්තරන් ඉන්න මැණික් වලින් පිරීලා ඉන්න මොකද සත් අම්මට හුඩු ගෝට ඉන්දරය අම්මා වේ මොනවා වුණත් මං වගේම තට්ටේ කවුලන්නේ අදර ගිහින් ඉන්න සබ්ස්ක්‍රයිබ් කරන්න බායි